තාත්තේ ඇයි මේ ඔය මේ හොඳම යාළුවා තමන්ගේ කෙල්ලව කොල්ලව මේ යාළු කරගත්තා කියලා ඔයගේ කතා ගොඩක් අපිට ඇහෙන්නේ. ඒක හැමතිස්සෙම වගේ වෙනවද? පුතේ ඔයා කිව්වත් වගේ ඕකට ගැහණු පිරිමි ભેදයක් නැහැ. ඕකට ඉතින් හේතු කිහිපයක්ම තියෙනවා. ඔය එක හේතුවක් තමයිලු පුතේ මේට් කොපියින් ඇන් පෝචින්. ඕකෙන් වෙන පුතේ දැන් හිතලා බලන්න වගේ යාළුවට හොඳම යාළුවට ඉන්නවා කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක්. හරිද? ඔයා හිතනවා අඩේ මේ මගේ යාළුවා විශ්වාස කරලා නැහැ මේගොල්ලන්ව යාළු කරගෙන තියෙන්නේ. හරි ඒක නිසා ඔයා දන්නවා දැන් ඔයාගේ හොඳම යාළුවා ඒගොල්ලෝ වෙට් කරලා තියෙන ඒගොල්ලෝ පරීක්ෂා කරලා තියෙන ඒක තමයි ඒගොල්ලන්ත් එක්ක හොඳ යාළුවා ඉන්නේ. ඔයා හිතන ආකාශයෙන් වෙනවා එයා යාළුවා ඉන්න යාළුවා එක්ක පිරිමමත් එක්ක. හරිද? ඔයා ඊට පස්සේ ඒගොල්ලන්ව හඹාගෙන යන්න උත්සාහ කරනවා. හේතුවක් තියෙනවලු පුතේ. ඕකට කියනවලු the dark triad personality කියලා. ඕකෙන් එන්නේ පුතේ ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ හොඳම යාළුවා නෙමෙයි හැබැයි narcissistic tendency තියෙන එක්කෙනෙක්. එයාට ඔයා යාළුවෙක් වගේ නෙමෙයි ඔය කම්පිටිෂන් එකක් විදිහට තමයි පේන්නේ. ඒ නිසා ඔයා යාළු කරන් ඉන්න ගැහැණු ළමයා නැත්නම් පිරිමියා දිනාගෙන එයාගේ ඊගෝ එක බූස්ට් කරගන්න ඒ දේ කරනවා ඇති කියලා කියනවා. ඔය ඊගෝ බූස්ට් එක පුතේ පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයි ඔය දේ කරනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. තව දෙයක් තමයි පුතේ ඕගොල්ලන් අතර ප්‍රශ්න ඇති වුණාම කියනවා. වගේ ගැහැණු ළමයි නැත්නම් පිරිමි ළමයි අතර ප්‍රශ්නයක් ඇති වුණාම ඔයාගේ පාර්ට්නර් කරන්නේ ඔයාගේ හොඳම යාළුවත් එක්ක ඒ ගැන කතා කරන අවස්ථාව වැඩි. ඒ වෙලාවට ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ යාළුවෙක් නෙමෙයි නම් ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්නවා. මේ මතක තියාගන්න. ඔය හොර වැඩේ කරන්න දෙන්නෙක් ඕන. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයා නෙමෙයි එතන ඉන්න ප්‍රශ්නේ ඔයාගේ පාර්ට්නර්යි ඔයා යාළුවෙක් කියලා හිතපු මිනිස්සේ තමයි ඔය ප්‍රශ්නේ හදන්නේ. ඔක ඉතින් තාත්තේ කිසිම සොලියුෂන් එකක් නැද්ද විසඳුමක් නැද්ද ඔකට? පුතේ බවුන්ඩරිස් ඇති කරන්න. හරිද? සමහරවිට වාගේ යාළුවා හොඳම යාළුවා මේ වාගේ ගෑනමට ටෙක්ස්ට් කරනවත් ඇති. හරිද? පොඩියට පටන් ගන්න දේවල් හොරෙන් කරන්න උත්සාහ කරනවා. ඇති වාගේ ගෑනමයි කිව්වොත් නැත්නම් ප්‍රේමලමයි කිව්වොත් මෙන්න මෙයා මෙසේජස් දානවා කියලා අන්න එතනින් බවුන්ඩරි එකක් ඇති කරගන්න ඕනේ කියලා තමයි කියන්නේ. හරි. තවද තමයි පුතේ ඔයා බලන්න ඔය ගෲප් සෙටින් එකක ඉන්නකොට වාගේ යාළුවා ඔයාව ගෑනමයි ඉස්සර නැත්නම් ප්‍රේමලමයි ඉස්සර හැලුවට ලක් කරනවා කියලා. අන්න එහෙම කරනවා නම් ඒක රෙඩ් ෆ්ලැග් එකක්. හරිද? තමයි පුතේ වාගේ හොඳම යාළුවා විහිළුවක් කරනකොට වාගේ ගැහණමයා ගැත්ත ප්‍රේමලාගේ අතින් එහෙම මෙන් අල්ලනවා. හරිද? නැත්තම් ඔයා එතන ඉන්නකොට ඔයාව කන්වර්සේෂන්ස් වලට ගන්න නැත්තම් ඔයාව ඉග්නෝර් කරනවා සම්පූර්ණයෙන්ම ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඉන්වෝල්ව් නම් අන්න ඒවත් ඔයාගේ හොඳම යාළුවාගේ රෙඩ් ෆ්ලැග්ස්. තවද තමයි පුතේ ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරන ඉන්ෆර්මේෂන් පොඩ්ඩක් ලිමිට් එකක කියන්නේ විශේෂයෙන් ඔයාගේ ගෑනු ළමයාගේ නැත්නම් පිරිමිලාගේ දේවල් ඩිස්කස් කරන්න එපා ඔයාගේ යාළුවොත් එක්ක. ඕක තමයි ගොඩක් කට්ටිය කරන ලුක්ම වැරද්ද. යාළුවොත් එක්ක හැමදේම බෙදා ගන්න ඕනේ නැහැ. මොකද ඔයා ඔය පර්සනල් දේවල් යාළුවන්ට කිව්වම උන්ටත් ෆීලිංග්ස් ඇති වෙනවා. උන්ගේ ළඟ තමයි ඔයාගේ ගෑනු ළමයා නැත්නම් පිරිමි ළමයා ඉන්නේ. ඉතින් රීච් කරන්න ලේසි. අනිත් එක පුතේ මම උඹට දෙන්නේ රිලේෂන්ෂිප් ඇඩ්වයිස් නෙමෙයි. මොකද මට හිටිය ඔබේ අම්මා විතරේ මට ලොකු අත්දැකීමක් නැහැ. මේවා සාමාන්‍ය දෙයක්. මේකයි වා හිතර ගන්න ඕනේ ජන මනුෂ්‍යයා අනිවාර්යෙන් අයාලේ යන එක කාටවත් නවත්තන්න බෑ. තව දෙයක් තමයි ඔය එක කුසේ බඩවැල කඩන් ආවා කියලා ඉන්න බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා තමයි ඔය දේ වැඩියෙන්ම කරන්නේ. හරිද? ඒක සර්ප්‍රයිස් වෙන්න එපා. හරි.